සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා තවත් රසවත් සංවාදයකට. ඔයගොල්ලෝ මේ මොහොතේ මගේ මේ හඬට සවන් දෙනකොටත් ඔයාලගේ මනසේ තියෙන ගැඹුරුම ස්තරවලටත් යටින් මහා සාගරයේ පතුල වගේ නිශ්ශබ්ද හැබැයි අතිශය ප්‍රබල ශක්ති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔයා දන්නවද? ඔයාට අමතක වුණා කියලා හිතෙන ඔයාගේ පුංචි කාලේ මතකයන්, ඔයා කරපු කියපු දේවල්, ඔයා පාලනය කරන්න වෙහෙසෙන ඔයාගේ ගති ලක්ෂණ ඒ විතරක් නෙමෙයි ඔයාගේ මරණයෙන් පස්සේ පවා ශේෂවන ඔයාගේ අනන්‍යතාවයේ ගබඩා වෙලා තියෙන්නේ කොහෙද කියලා ඔයා දන්නවද? ඒ හැම දෙයක්ම ගබඩා වෙලා තියෙන අද්භූත චිත්තමාත්‍ර ගබඩාව තමයි මිත්‍රෝනි ආලය විඤ්ඤාණය කියන්නේ. එහෙනම් එකතු වෙන්න මහායාන බුද්ධ දර්ශනයේ තිබෙන යෝගාවචර සම්ප්‍රදාය තුලින් උගන්වන හුදෙක් සංකල්පවලින් ඔබට ගිය විශ්වීය මනෝවිද්‍යාවේ මහා නිධානයක් විදිහට සලකන්න පුළුවන් ආලය විඤ්ඤාණයේ අතිශය සියුම් සහ අතිශය සූක්ෂම ස්තර පවා ස්පර්ශ කරන්න. පටන්ගමින අද අපේ කතාබහ මිත්‍රවරුනි, අද අපි මේ කතා කරන ආලය විඤ්ඤාණය කියන්නේ බෞද්ධ මනෝවිද්‍යාවේ සහ මහායාන බෞද්ධ දර්ශනයේ තියෙන අතිශය විසිතුරු ඒ වගේම අතිශය ගැඹුරුම ඉගැන්වීම. තේරවාද බුදුදහමේ චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාහන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝවිඤ්ඤාණයේ විදිහට විඤ්ඤාණ හයක් ගැන පැහැදිලිව ඉගැන්වුවත් මහායාන බුදුදහමේ තියෙන යෝගාවචර සම්ප්‍රදාය තුළ මේ විඤ්ඤාණ හයටත් වඩා ගැඹුරින් තියෙන මනසේ අතිශය සූක්ෂම ස්තරයක් ගැන උගන්වනවා. ඒ ස්තරය තමයි අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වන ආලය විඤ්ඤාණය කියන්නේ. මුලින්ම අපි මේකේ වචනාර්ථයම ගත්තොත් ආලය කියන වචනේ තේරුම තැම්පත් වෙලා තියෙන, රැස් කරන, ගබඩා වෙන කියන තේරුම අපිට ගන්න පුළුවන්. එතකොට ඔය අර්ථයට සාපේක්ෂව සත්වයා කරන සියලුම කුසල සහ අකුසල කර්මවල බීජ ගබඩා වෙන සිතේ ගැඹුරුම ස්තරය ආලය විඤ්ඤාණයේ විදිහට සලකන්න පුළුවන්. හොඳයි, අපි දැන් මේක තවත් ටිකක් සරල කරගමුකෝ. අපි අපේ ජීවිතේ දිහාවට චුට්ටක් ඉබිකම් කරලා බැලුවොත් අපි කරන කියන දේවල්, අපේ අතීත මතකයන්, ඒ වගේම අපේ පුරුදු එහෙම කොහේ හරි ගබඩා වෙලා තියෙන්න ඕනේ නේද? ඒ වගේම අපි අද කරන මොකක් හරි කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් තවත් අවුරුදු 20කින් අපිට විපාක දෙනවා නම් ඒ විපාක දෙනකම් ඔය කුසල කර්මය එහෙම නැත්නම් අකුසල කර්මය කොහේ හරි ගබඩා වෙලා තියෙන්නත් ඕනේ නේද? එහෙම ගබඩා වෙන්න නිශ්චිත තැනක් තියෙන්නත් ඕනේ නේද? ඉතින් ඔන්න ওই දේවල් ගබඩා වෙලා තියෙන තැන විදිහට මහායාන බුදුදහමේ තියෙන යෝගාවචර සම්ප්‍රදාය ඉදිරිපත් කරන අතිශය දාර්ශනික පිළිතුර තමයි ආලය විඤ්ඤාණය කියන්නේ. ඇත්තටම ඕක හරියට අති විශාල සාගරයක් වගේ. මතු පිටින් බැලුවාම අතිශය ප්‍රචණ්ඩ රළ පහරවල් තිබුණත් ඔය සාගරයේ තියෙන ප්‍රචණ්ඩත්වයට යටින් ඔය සාගරයේ ගැඹුරුම පතුලවල් වල අති විශාල නිශ්චල ජල කඳක් තියෙනවා වගේ අපේ සිතේ තියෙන මතු පිට සිතුවිලි ස්තරවලට යටින් මහා විඤ්ඤාණ ස්තරයක් ගබඩා වෙලා තියෙනවා. හොඳයි, දැන් මම මේ කියපු දේවල් චිත්තමාත්‍ර දර්ශනයට අනුව තවත් ටිකක් ගැඹුරෙන් ඕගොල්ලන්ට කියලා දෙන්නම්කෝ. මිත්‍රවරුනි, චිත්තමාත්‍ර දර්ශනයට අනුව මේ මුළු විශ්වයම සිතේ නිර්මාණයක්. ඉතින් ඔය සිත විසින් කරන නිර්මාණයන්ට අවශ්‍ය වන බීජ ගබඩා වෙලා තියෙන මධ්‍යම ගබඩාව තමයි මේ ආලය විඤ්ඤාණය කියන්නේ. හැබැයි මිත්‍රවරුනි, මේක නිකම්ම නිකම් මනක් කල්පිතයක් එහෙම නෙමෙයි. ථේරවාද සම්ප්‍රදාය උගන්වන භවංග සිත් සහ
අනුසේ ධර්මත් එක්ක මේ ආලේ විඤ්ඤාණය කියන ඉගැන්වීම මාරම ලස්සනට සමමුහුර්ත වෙනවා. ඉතින් ওই විදිහට තියෙන මේ ආලේ විඤ්ඤාණය සත්වයේගේ මරණයෙන් පසු පවා විනාශ නොවි ඊළඟ භවයට කර්ම බීජ අරගෙන යන ශක්ති ප්‍රවාහය විදිහට එනර්ජි සෝස් එක එනර්ජි ලයින් එක විදිහට ක්‍රියාත්මක වෙනවා. හොඳයි, මේ ගැන තවදුරටත් ගැඹුරින් කතා කරන්න කලින් අපි කතා කරලා ඉමු කොහොමද මේ ආලේ විඤ්ඤාණය අනෙකුත් සිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා, කනෙක්ට් වෙන්නේ කියලා. ඒක කරන්න නම් මුලින්ම අපි විඤ්ඤාණ 8 සැලැස්ම අෂ්ට විඤ්ඤාණ සැලැස්ම කියන දේ ලියාගෙන ඉන්න ඕනේ. මිත්‍රවරුනි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල සත්වයා බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වන ප්‍රධාන විඤ්ඤාණ වර්ග 5ක් ගැන ඉගැන්වෙනවා. ඇස ඇසුරු කරගෙන රූප දැකීම කරන චක්කු විඤ්ඤාණය, කන ඇසුරු කරගෙන ශබ්ද ඇහිම සිදු කරන සෝත විඤ්ඤාණය, නාසය ඇසුරු කරගෙන ගඳ සුවඳ දැනීම හෙවත් ගහන විඤ්ඤාණය, දිව ඇසුරු කරගෙන රස දැනීම හෙවත් ජීවහා විඤ්ඤාණය, ශරීරය ඇසුරු කරගෙන ස්පර්ශය දැනීම හෙවත් කාය විඤ්ඤාණයේ විදිහට ඔය පංච විඤ්ඤාණික සැකස්ම අපිට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම ඔය ඉන්ද්‍රීන් පහෙන් ලැබෙන අරමුණු ඔක්කොම ටික එක තැනකට අරගෙන සංකල්ප ගොඩනැගීම සිද්ධ කරන 6 වෙනි විඤ්ඤාණයකුත් තියෙනවා, මනෝවිඤ්ඤාණය කියලා. ඇත්තටම ඔය විඤ්ඤාණ වර්ග 6 ගැනම තේරවාද සම්ප්‍රදාය තුලදීත් උගන්වනවා. හැබැයි මහායාන දර්ශනය තුල මම යන හැඟීම එහෙම නැත්නම් අහංකාරය ජනනය කරන මනස් විඤ්ඤාණයේ විදිහට සත්වෙනි විඤ්ඤාණයක් ගැනත් උගන්වනවා. ඒ වගේම මහායාන දර්ශනයේ තියෙන යෝගාවචර සම්ප්‍රදාය තුලදී සියලුම කර්මයන්ගේ බීජ ගබඩා වෙන ආලේ විඤ්ඤාණය කියන ගැඹුරින්ම තියෙන 8 වෙනි විඤ්ඤාණයක් ගැනත් උගන්වනවා. ඒ විතරක් නෙමේ, මම අරවට කලින් කිව්ව මනස් විඤ්ඤාණය කියන විඤ්ඤාණය හැම වෙලාවකම මේ ආලේ විඤ්ඤාණයත් එක්ක එකට බැඳිලා පැවතිලා මම කියලා වෙනත්ම සත්වෙක් ඉන්නවා කියන වැරදි හැඟීම නිරන්තරයෙන්ම ජනනය කරනවා. ඇත්තටම ඔන්න ඔය වැරදි හැඟීම සසර දුකේ මුල විදිහට මහායාන සම්ප්‍රදාය තුලදී ඉගැන්වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ආලේ විඤ්ඤාණය තුල සත්වයා කරන සියලුම කර්මයන්ගේ කර්ම ශක්තියින් බීජ විදිහට තැන්පත් වෙනවා. ඔයා අද කරන මොකක්ම හරි හොඳ වැඩකට අදාළ කර්මයක් කුසල කර්ම බීජයක් විදිහටත්, හෙට කරන මොකක්ම හරි නරක වැඩකට අදාළ අකුසල කර්මයක් අකුසල කර්ම බීජයක් විදිහටත් මේ ආලේ විඤ්ඤාණය කියන ගබඩාව තුල, චිත්ත මාත්‍ර ගබඩාව තුල තැන්පත් වෙනවා. ඉතින් ඔය ආලේ විඤ්ඤාණය තුල ගබඩා වෙන කර්ම ශක්තියින් එහෙම නැත්නම් කර්ම බීජ ඔය සත්වයා නිවන් දකින තාක්කල්ම අඛණ්ඩව ගලාගෙන ඇවිල්ලා නිසි කලට කර්ම විපාක විදිහට මේ භවගාමී සත්වයාට ලැබෙනවා. හැබැයි මං ඔය කියපු දේවල් අහගෙන හිටපු ඔයාට මෙන්න මේ ප්‍රශ්නේ එන්නත් පුළුවන්. ඒක තමයි මේ ආලේ විඤ්ඤාණය කියන්නේ බැරි වෙලාවත් ආත්මය කියන එකටද කියන එක. සරලම උත්තරේ තමයි නැහැ කියන එක. මිත්‍රවරුනි, ගෞතම බුදුරජාණන් වහන්සේ කොහෙවත් තැනක භවයෙන් භවයට ගමන් කරන වෙනස් නොවන ස්ථිර ආත්මයක් ගැන උගන්වන්නේ නැහැ. මහායාන සම්ප්‍රදායේ ඉගැන්වෙන අද අපි මේ කතා කරන ආලේ විඤ්ඤාණය කියන දේ වෙනස් වෙමින් මොහොතක් පාසා වෙනස් වෙමින් ගලාගෙන යන ගංගාවක් වගේ හේතු ප්‍රත්‍යයන් මත පදනම් වෙලා සකස් වෙච්ච දෙයක් තමයි. මතු පිටින් බලන කෙනෙක්ට ඔය ඉතින් ගලන්නේ එකම ගංගාවනේ කියලා පෙනුනත් ඔය ගංගාවේ තියෙන ජලය මොහොතක් පාසා ක්ෂණයක් පාසා වෙනස් වෙනවා, අලුත් වෙනවා. ඒ වගේම තමයි ආලේ විඤ්ඤාණයත්. ආලේ විඤ්ඤාණය තුල තියෙන කර්ම බීජ මොහොතක් පාසා වෙනස් වෙනවා. ඇතම් බීජ විනාශ වෙනවා, තවත් බීජ වෙනස් වෙනවා. ඒ වගේම අලුතෙන්ම බීජ එකතුත් වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය අඛණ්ඩව ඒ සත්වයා නිවන් දකින තාක්කල්ම ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙලා නිර්වාණය අවබෝධ කරගත්තහම ඒ නිර්වාණගාමී උතුමන් වහන්සේගේ බීජ ගබඩාව ආලේ විඤ්ඤාණයේ සිට නිර්මල වූ ප්‍රඥාව විදිහට පරිණාමය වෙනවා. ඒ වගේම මේ ආලේ විඤ්ඤාණය ගැන කතා කරනකොට තවත් එක වැදගත් ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගේ ඔළුගෙඩි වලට එන්න පුළුවන්. ඒක තමයි මේ සත්වයා කරන කුසල සහ අකුසල වලට අදාළ කර්ම ආලේ විඤ්ඤාණය තුල ගබඩා වෙන්නේ භෞතිකවද එහෙම නැත්නම්
ශක්තිීන් විදිහටද කියනදේ. ඇතර මිතවරණේ මේ විදිහට කොහෙවත් කර්ම භෞතිකව ගබඩාවෙන්නේ නෑ. එවිතරක් නෙමේ ආලේ විඤ්ඥානය කියල දෙයක් කොහෙවත් භෞතිකව පවතින්නෙත් නෑ. එතකොට අපි කරන ක්‍රියාවල්වලට අදාළ කර්ම කුසල කර්ම වේවා අකුසල කර්ම වේවා ඒ හැම කර්මයක්ම මනසේ ගැඹුරුම ස්ථානය වල ආලේ විඤ්ඥානය තුළ ශක්තිීන් විදියට තමයි ගබඩා වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයලට දැන් ඒ ගැටලුවත් හරියටම ලිහාගන්න පුළුවන් වුණා කියලා. හොඳයි දැන්ගෙනම් අපි යමු සත්වයෙක් මරණයට පත්වනාට පස්සේ ආලේ විඤ්ඥානයට මොකොද වෙන්නේ. කොහොමද මේ ආලේ විඤ්ඥානය සත්වයාගේ ශරීරයෙන් ඉවත් වෙන්න කියලා බලන්න. මිත්‍රෝනි ආලේ විඤ්ඥානය තුළ ගබඩා වෙලා තියෙන කර්ම ශක්තිීන් කර්ම බීජවලින් තමයි මරණාසන්න අවස්ථාවේ ඉන්න පුද්ගලයාගේ සිත තුළ පහළ වෙන අවසාන සිත් පරම්පරාවන මරණාසන්න චිත්තවීතියේ අන්තිම සිත ඒ භවයේ අන්තිම සිත වන චුති චිත්තය එහෙමන්නත්තම් චුති සිත සකස් කරලා ඊට අනුරූපව ඊළඟ භවයේදී ඇතිවන මුල්ම සිත වන ප්‍රතිසන්ධි චිත්තය එහෙමන්නත්තම් ප්‍රතිසන්ධි සිත ඇතිවීමට අදාළ පාදම අඩිතාලම සකස් කරන්නේ. හැබැයි එහෙම කිව්ව කියලා ඔයා හිතන්න එපා චුත්තිසිත පහළ වෙලා මේ විනාඩි ගානකට පස්සෙ තමයි ප්‍රතිසන්ධි සිත පහළ වෙන්න කියලා. නෑ මිත්‍රෝනි චුත්තිසිත පහළ වෙනවත් සමගම එසැනින්ම ඒ මොහොතේදීම ප්‍රතිසන්ධි සිතක් පහළ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට නිවන් දකින තාක්කල්ම නොසින්දී හැබැයි වෙනස් වෙමින් මේ ආලේ විඤ්ඥානය දිගටම ගලාගෙන යනවා. ඔහොම විල්ලා නිවන් දකින ආත්මය තුළදී මේ ආලේ විඤ්ඥානය හරිම අපූරු වෙනස්ම හැසිරීමක් පෙන්නනවා. සත්වයෙක් නිර්වාණය අවබෝධ කරාම තවදුරටත් ආලේ විඤ්ඥානය තුළට බීජ රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඔය ආලේ විඤ්ඥානය කියනදේ තවදුරටත් කර්ම රැස් කරන ගබඩාවක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඕක ආලේ විඤ්ඥානයේ ඉඳලා නිර්මල ප්‍රඥාව නිරලයික් විස්්ඩම් එකක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඔය අවස්ථාවේදී ඔය නිවන්දකප පුද්ගලයා තුළ තියෙන්නේ කිසිවක් අල්ලා නොගත් හැබැයි සියල්ලම නිසියාකාරයෙන් මටහාගත්ත ප්‍රඥාන්විත මනසක් තමයි. හොඳයි දැන්ගේනම් අපි බලමු කොහොමද මේ අද අපි කතා කරපු දේවල් පාවිච්චි කරලා එදිනදා ජීවිතයේදී අපි තුළ තියෙන වැරදි පුරුදු වැරදි ඇබ්බැහිවීම මෙහෙම මගහැරවා ගන්න කියලා. මිත්‍රෝරණේ අප තුළ තියෙන වැරදි පුරුදුවලට වැරදි ඇබ්බැහිවීමට අදාළ බීජ පවා ගබඩා වෙලා තියෙන්නේ මේ ආලේ විඤ්ඥානය තුළ තමයි. එතනදී ඔය එකම වැරදි පුරුද්ද නිරන්තරයෙන් අපි කරනකොට ඔය ආලේ විඤ්ඥානය තුළ ගබඩා වෙලා තියෙන බීජ තව තවත් ශක්තිමත් වෙනවා තීව්‍ර වෙනවා. ඒක නිකං හරියට මොකක්ම හරි කවියක් හැමදාම කටපාඩම් කරනකොට ඒ කවිය අපේ මතකය තුළ ස්ථාවර වෙන වගේ දෙයක්. ඉතින් ඔය ආලේ විඤ්ඥානය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන නිසි අවබෝධයක් තියෙන කෙනෙක්ට පුළුවන් තමන්ගේ සිහිය පාවිච්චි කරලා ඔය වැරදි පුරුද්ද ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතයෙන් අයින් කරන්න. ඒවගේම එහෙම කරන ගමන්ම යහපත් පුරුදුත් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්නම් වැඩි වැඩියෙන් ඒ යහපත් පුරුදුවලට අදාළ බීජ ආලේ විඤ්ඥානය තුළ තැම්පත් වෙලා අර අයහපත් පුරුදුවලට අදාළ බීජ ටික යටපත් වෙනවා. හැබැයි ඔය හැම දෙයක්ම කරන්න නම් ආලේ විඤ්ඥානය ගැන ඉතාම හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ සතිමත් බව තියෙන්නත් ඕනේ. මම හිතනවා මේ වැඩසටහන බලපු ඕගොල්ලන්ට ඒ දෙකම මේ වෙනකොට තියෙනවා කියලා. ඉතින් එනම් හොඳට මතක තියාගන්න මහායාන ඉගැන්වීම් වලට අනුව මහායාන බෞද්ධ දර්ශනයට අනුව සත්වයා සසරට බැඳ තබන යාන්ත්‍රණය තමයි ආලේ විඤ්ඥානය විදිහට හඳුන්වන්නේ. අපේ ක්‍රියාවන්ට අදාළ කර්ම අපේ ඇබ්බැහිවීම් අපේ ආශාවන් වගේ හැම දෙයක්ම තැන්පත් වන ගබඩාව තමයි මනසේ ගැඹුරුම තලය වන මේ ආලේ විඤ්ඥානය. ඉතින් මේ ආලේ විඤ්ඥානය ගැන දැනුවත් වෙනවා කියන්නේ අපේ මනසේ තියෙන ගැඹුරුම ඒවගේම අඳුරුම මුල්ලකට ආලෝක කදම්බයක් එල්ල කරලා ඒ ගැඹුරුම සහ අඳුරුම මුල්ල හොඳ හැටි බලාගන්නවා වගේ දෙයක්. අන්න එහෙම කරලා මේ ආලේ විඤ්ඥානය අපි නිවැරදිව හඳුනගත්තොත් අපිට මේ ලෞකික ලෝකය අනිවාර්යයෙන්ම ජයගන්නත් පුළුවන්. ඒ වගේම මේ අනන්ත සසර දුක් සහිත අනන්ත සසරත් අපිට ජයගන්න පුළුවන්. ඉතින් එහෙනම් මම විශ්වාස කරනවා අද වැඩසටහනේදී මට ඕගොල්ලන්ට මහායාන දර්ශනය තුළ තියෙන අතිශය ගැඹුරු අතිශය විසිතුරු
අතිශය සූක්ෂම ඉගැන්වීමක් වන ආලේ විඤ්ඥානය ගැන පුළුවන් තරං සරල කරලා ඔගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් වුණා කියලා. හැබැයි අද කියලා දීපු මොනමහරි දෙයක් ගැන පොඩිමහරි ප්‍රශ්නයක් තියෙනවනං ඔගොල්ලන්ට පුළුවන් ඒක මේ වැඩසටහනේ කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් කරන්න. ඒවගේම ඕගොලන්ට පුළුවන් මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හරහා ඒ ප්‍රශ්නය මට ඩිරෙක්ලිම යොමු කරන්න. එහෙමත් නැත්තම් ඔගොලන්ට පුළුවන් මම හදලා දීලා තියෙන නොලෙජ් බා කියන ඩෙලිගන් ගෲප් එකට ජොයින් වෙලා ඒ ප්‍රශ්නේ මට යොමු කරන්න. එහෙමත් නැත්තම් ඔගොලන්ට පුළුවන් මම ඕගොලන්ට හදලා දීලා තියෙන WhatsApp ගෲප් එකට ජොයින් වෙලා ඒ ප්‍රශ්නය කතා බහ කරන්න. ඒ හැම දෙයකටම අදාළ ඒ මම කීපු සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් හැම දෙයකටම අදාළ හැම ලින්ක් එකක්ම මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පින් කරලා තියෙන පළවෙනි කමෙන්ට් එකේ ඇටච් කරලා තියන්න. එහෙනම් මිතාදර මිත්‍රවරුනි මේක තමයි ආලේ විඤ්ඥානය ගැන කතා කරපු වැඩසටහනේ අවසානයේ මම බලාපොරොත්තු වෙනවා මේ වගේම මහායාන සම්ප්‍රදාය තුළ තිබෙන අතිශය ගැඹුරු ඉගැන්වීම් ගැන ඔගොල්ලොත් එක්ක කතා කරන්න. ඔයාලට පුළුවන් අද වැඩසටහන ගැන ඔගොල්ලන්ට තියෙන අදහස කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ තවත් රසවත් වැඩසටහනකින් අපි ඉතාම ඉක්මනින් හමුවෙමු. අදට මං වගේ සමුගන්නම්. මම මදුජිත් සාගර.